Good morning යාළුවනේ. නම්බර් 21 නුගේගොඩට එන්න ඉතින් ඉන්නවනම් කාලකන්ණි දේශපාලනඥයෝ නැවතත් බලයට ගේන්න. මම හිතන්නේ උඹලා තරම් හරක් තවත් මේ ලංකාවේ ඉන්නවා කියලා. මම එහෙම කියන්නේ අවුරුදු 76ක් පුරාවට ලංකාවේ තිබුණු දේශපාලන සාපේ නිමා කරන්නට උඹලා අපි එකතු වෙලා ගත්ත මේ උත්සාහය දැන් මල්පල කැන්වෙමින් තිබෙනවා. ඒ කියන්නේ හොරු හිරේ දාලා රට ක්‍රමානුකූලව තිබුණු බංකොලොත්භාවයෙන් මිදලා සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා අධ්‍යාපන සංස්කෘතික ආර්ථික හැම පැත්තෙම රට ස්වයංපෝෂ්‍ය මට්ටමකට ළඟා වෙමින් පවතින අවස්ථාවක උඹලා ආයෙත් මචං ඒ වගේ ආලකන දේශපාලනය දෙන ටොපික් ආලා නැවත වෙනත් විකල්ප හොයන්න යන්න එපා. එමුණුත් උඹ මේ රටට දරුවට අනාගත පරපුරට ආදරය කරන එක් වෙන්න බැලුවෙත්. මොකද මේ බංකොලොත් දේශපාලනඥයන් කෑ ගහන්න දැන් උන් දන්නව නැවත ගොඩ යamak නැහැ කියලා. ආයි පේන තෙක්මානකවත් උන්ට බලාපොරොත්තුවක් තියාගන්න බැහැ මචං දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ. ඒක නිසාවෙන් තමයි බලව කඩේවලා පෝලිං කරලා 5000 කොල්ල දීලා උඹලට අපෝ රවට්ටලා උන් තනක් හදාගන්න හදන්නේ. ඒකින්ද මචං එක දෙයක් හිතපල්ලක බලපල ලංකාවට එන කුඩු ප්‍රමාණය. කොහොමද සිමෙන්ති වගේ එන්නේ ටෝන් ගණන් එන්නේ කිලෝ 300 700 800 යකෝ උන්ට තව අවුරුදු 5ක් දීලා තිබ්බනම් එහෙම අනිකරම මේක සොම්බි රාජ්‍යයක් වෙනවා. ඒකින්ද මචං මම ඊයේ වෙලදා වීඩියෝයක් දැම්මා නැවත නැවත උඹලට කියන්නේ එකමඩ හරි 21කට උඹලා නුගේගොඩට එනවනම් වත් ගන්න බාත අපි පුන්නක් කාපියෝ. ආද අපි මේ සමාජ මාධ්‍ය දාලේ එකතු වෙලා කරපු ගේම් එක තුල තමයි රටවම හරි වෙනස් වෙලා ඒක එඩිට කතිර ගැහුවේ. ඒකින්ද මචං ප්ලීස් නැවතත් ඒ ගොන් වැඩේ නම් කරන්න එපා. මතු පරපුරට ලංකාවට ශ්‍රී ලංකාවක් කියන නම ඉතිරි කරන්න. සමහර කාමුදුරුවා ජාතිවාලයේ අවශ්‍යමෙන් මේ රටට වින කරන්න පෙළඹෙනවා. මං හිතන්නේ මචං නැවතත් ලංකාවේ මිනිස්සු එවැනි ජාතිවාදයකට මුලපොරයි කියලා. හොඳම උදාහරණය රම්පදක්කන් දෙක ගෙනාව දරුවා බලහන්. එයාම කියනවා සමාජ මාධ්‍යයෙන් ගහන්න එපා අපිට. අපි අද කිව්ව ප්‍රශ්න නැහැ ගම එකට ඉන්නේ කියලා. එහෙමනම් කොන් තීරණ ගන්න එපා. 21 එන්න තියා හිතන්නවත් එපා උඹලා. ජය මාලිමාවට.